මිල්කෝ ආයතනය 2023 වර්ෂයේදී මිලියන 501ක මූල්‍යමය අලාභයක් ලැබුව ආයතනයක්. මේ අලාභය ගිය ඔක්තෝබර් මාසෙදී පත්වෙච්ච නව අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක මණ්ඩල එකතු වෙලා අපිට හැකියාව ලැබුණ ගිය අවුරුද්දේදී අලාභය අවම කරගන්න රුපියල් මිලියන 31ක අලාභයක් අපි ලබලා තිනවා 2024 වර්ෂයේදී. අපි හිතනවා 2025 වර්ෂයේදී මේ අලාභයන් සියල්ලම ගහරවා ගනිමින් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් මූල්‍යමය මෙහෙයුමක් අපිට කරගන්න පුළුවන් වේවි කියලා. ඒ ලාභය ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මෙහෙයුම් වියදම් අඩු කිරීමෙන් තමයි. එහෙම නැතුව මිල වැඩි කිරීමෙන් නෙමෙයි. මට තව එකක් අමතක වුණා කියන්න. අපි ආනයනික කිරිපිටි වල මිල මේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා වැඩි කරනවා කියලා ප්‍රවෘත්තිය මම දැක්කා. හැබැයි අපි පාරිභෝගික ජනතාවට කියන්න කැමතියි මිල්කෝ මේ මිල්කෝ වල හයිලන්ඩ් පිටිකිරි වල මිල අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක.